කොහොමද ඔයාට? ඔයා මේ වෙලාවේ මොකක් හරි ප්‍රශ්නයකද? එහෙම නැත්නම් ඔයාගේ ජීවිතේ ඔයා තනි වෙලා වගේ ඔයාට දැනෙනවද? හැමදේම එපා වෙලා වගේද? ඔයත් එක්ක ඉන්න අය කියන කරන දේවල් පවා ඔයාට රුස්සන්නේ නැද්ද? ඔයා කැමති සතුටින් ජීවත් වෙන්න. කොච්චර කොහොම සතුටින් ඉන්න හැදුවත් මොකක්ම හරි දෙයකින් ඒ සතුට නැති වෙලා ඔයාගේ හිතේ ආයෙමත් දුකක් ඇති වෙනව නේද? ඉතින් ඔයාටත් මම මේ කියපු දේවල් මේ විදියට වෙනවා නම් අනිවාර්යෙන්ම විශ්වය විසින් මේ පණිවිඩය එව්වේ ඔයාට. සමහර විට ඔයා හිතන්නේවත් නැති වෙලාවක ඔයා මේ වීඩියෝ එක දැක්කා. ඔයාගේ හිත කිව්වා මේක බලන්න කියලා. ඉතින් ඔයාගේ හිත එහෙම කියන්න හේතුව තමයි මේ විශ්වය ඔයාගේ සිතුවිලිත් එක්ක සම්බන්ධ බව. මොකද ඔයාගේ හිතින් ඔයා හිතන හැම සිතුවිල්ලක්ම ඔයා මුදාහරින්නේ මේ විශ්වයට. ඉතින් ඔයා කරන හොඳ දේත් නරක දේත් මේ විශ්වයට දැනෙනවා. ඔයා කරන හොඳ දේට හොඳ විපාක ලබා දෙන්නත්, ඔයා කරන නරක දේට නරක විපාක ලබා දෙන්නත් මේ විශ්වය ඔයාගේ සිතුවිලි හරහා ඔයත් එක්ක සම්බන්ධ වෙනවා. ඔයා කැමති නේද ඔයාගේ ජීවිතේට හොඳ දේවල් විතරක්ම වෙනවනම්? ඔයා කැමති නේද ඔයාට හැම වෙලාවකම සතුටින් ඉන්න පුළුවන් නම්? ඉතින් එහෙමනම් ඔයා මම මේ කියන විදියට ඔයාගේ ජීවිතේ චුට්ටක් වෙනස් කරගෙන බලන්න. ඔයාගේ ජීවිතේ ගොඩාක් ලස්සන වේවි. ඔයාට මේ ජීවිතේදී මුණ ගැහෙන ගොඩාක් අය ඇත්තටම බැලුවොත් ඔයාට අයහපතක් වෙනකම් බලන් ඉන්න අය. සමහර විට ඒ අය ඔයාගේ පවුල ඇතුළෙම ඉන්න අය වෙන්න පුළුවන්. ඔයාගේ යාළුවෝ අතරෙම ඔයාගේ සමීපතමයන් අතරෙම ඉන්න අය වෙන්න පුළුවන්. ඒ වගේම ඒ අය අතර ඉන්නවා වචන වලින් ඔයාව වටන්න බලන, ඔයාගෙන තැන් තැන්වල නොයෙකුත් විදියට කතා වෙන අය. ඔයාට ඊර්ෂ්‍යා කරන අය, ඔයාට වෛර කරන අය, ඔයාට හොඳක් වෙනවට අකමැති අය. ඒ වගේම ඔයා හරියට පිළිවෙලට වැඩ ටික කරගෙන ඉන්නකොට ඔයාගේ වරදක් අඩුපාඩුවක් නැතත් ඔයා ගැනම වැරදි හොයන අයත් ඒ අතර ඉන්නවා. සමහර වෙලාවට ඔයා කොච්චර හොඳට හිටියත් ඔයාගේ කනට ඇහෙන්නම ඔයා ගැන වැරදි අඩුපාඩු කියන, ඔයාගේ හිත රිද්දන, ඔයාව මානසිකව වටන අය අනිවාර්යෙන්ම ඔයා නිතර ජීවත් වෙන පරිසරය තුලම ඉන්නවා. ඔයා ඔයාගෙම කියලා හිතන් ඉන්න සමහර මිනිස්සු ඉන්නවා ඔයා නැති තැන ඔයා ගැනම වැරදි හොයන. ඉතින් එහෙම දේවල් වෙනකොට ඔයා මොනවද කරන්න ඕනේ? ඔයාට තව කෙනෙක් බනිනවනම් ඔයත් ඒ අයට බනින්න ඕනද? ඔයා ඒ අයත් එක්ක රණ්ඩුවට යන්න ඕනද? ඔයාට ඕනේ නම් ඔයාට ඒ වෙලාවට දැනෙන තරහත් එක්ක ඒ අයට ඔයාගේ හිතේ තරහ නිවෙනකම් බනින්න පුළුවන්. ඔයාගේ තරහ නිවෙනකම් ගහන්න පුළුවන්. ඒ තරහ ආපු මොහොතේ ඔයා ඒ විදියට ඉක්මනින්ම කලබල වෙලා ඒ අයත් එක්ක රණ්ඩු කරන්න ගියොත් මොකද වෙන්නේ? එහෙම කළොත් වෙන දේවල් නම් ගොඩක් තියෙනවා. මොනවද? එහෙම කළොත් වෙන එක දෙයක් තමයි ඔයාගේ හිතේ තියෙන ප්‍රශ්න තිබුණට වඩා තව තවත් වැඩි වෙන එක. තව දෙයක් තමයි ඔයා ඒ තරහ ආපු මොහොතේ ඔයා කරපු දේවල් ගැන හිතනකොට ඔයාට ලොකු මානසික පීඩනයක් දැනෙන එක. ඒ වගේම ඔයා ඒ වෙනකන් සතුටින් හිටියානම් ඒ මොහොතෙන් පස්සේ ඔයාගේ සතුට නැති වෙන එක. තව දෙයක් තමයි ඔයා ගැන ඒ අයගේ හිතවල තිබුණ තරහක් තිබුණා නම්, වෛරයක් තිබුණා නම් ඒ තරහ වෛරය තව තවත් වැඩි වෙන එක. ඔයාට තව තවත් සතුරන් වැඩි වෙන එක. ඒ වගේම ඔයාට නපුරුකම් කරපු අයත් එක්ක රණ්ඩුවට ගියාම වෙන තව දෙයක් තමයි ඔයාගේ හිතේ සැනසීම නැති වෙන එක. ඒ නිසාම ඔයා කරන්න ඉන්න වැඩක්වත් ඔයාට කරගන්න බැරි වෙන එක. අනිත් දේ තමයි ඔයාට අලුතෙන් තව තවත් අකුසලයක් රැස් වෙන එක. ඉතින් ඔයා කැමතිද මේ දේවල් ඔයාගේ ජීවිතේට වෙනවට? මේ ලෝකේ ඉන්නේ ඔයා වගේම හිතන මිනිස්සු නෙවෙයි. මේ ලෝකේ ඉන්නේ එක එක කර්ම විපාකවලට අනුව පෙර ආත්මවල කරපු කුසල් අකුසල් එක්ක විවිධාකාර මනුස්ස ආත්ම ලැබපු අය. ඉතින් ඒ අයව වෙනස් කරන්න ඔයා උත්සාහ ගන්න එපා. ඔයා වෙනස් වෙන්න. ඔයා හොඳට හිටියත්, ඔයා නරකට හිටියත්, ඔයාට ඉරිසියා කරන අය, ඔයාට වෛර කරන අය, ඔයත් එක්ක තරහින් ඉන්න අය දකින්නේ ඔයාගේ වැරදිම විතරයි. ඔයා හොඳට ඉන්න ඕනේ කාටවත් පේන්න නෙවෙයි. ඔයා හොඳට ඉන්න ඕනේ ඔයා වෙනුවෙන්. ඔයා මිනිසුන්ට කොච්චර හොඳ කළත්
සමහර මිනිස්සු ඉන්නවා ඔයා කරපු හොඳ එයාලට මතක නැහැ. ඔයාගෙන් වෙන පොඩි අඩුපාඩුවක් ඇති ඒ අය බලන් ඉන්නේ ඔයාට රිද්දන්න. ඔයාව මානසිකව වටන්න. අනිත් අයත් එක්ක එකතු වෙලා ඔයාට බනින්න. ඉතින් ඒ අයගේ ඒ හැටි ඔයාට වෙනස් කරන්න බෑ. ඔයාට බෑ එහෙම අයව වෙනස් කරන්න. එයාලට එයාලගේ පාඩුවේ එයාලා ජීවත් වෙන විදියට ජීවත් වෙන්න ඉඩ දෙන්න. ඒ අය ඔයා ගැන වැරදි අඩුපාඩු හොයනවා නම්, ඔයාට වෛර කරනවා නම්, ඔයාට ඉරිසියා කරනවා නම් ඒ දේවල් කරන්න ඉඩ දෙන්න. කාටවත් වෛර කරන, ඉරිසියා කරන හිතකට කවදාවත්ම හරියන්නේ නැහැ. එහෙම කෙනෙකුට කවදාවත් සතුටින් ඉන්නත් බෑ. ඒ වගේම වෛරය, තරහව, ඉරිසියාව කියන මෙන්න මේ දේවල් බුදුදහම පවා ප්‍රතික්ෂේප කරපු දේවල්. ඒ කියන්නේ ඒ දේවල් තව තවත් කෙනෙක්ගේ ජීවිතයක තියෙනවා නම් එයාට කවදාවත්ම සතුටින් ඉන්න ලැබෙන්නේ නැහැ. වෛර කරන කෙනෙක්ගේ හිත හැම වෙලාවෙම අපිරිසිදුයි. ඒ අයගේ හිතවල තියෙන්නෙම තව කෙනෙක්ට අයහපතක් කරන ප්‍රාර්ථනාවක්. ඒ විදියට වෛරය, ඉරිසියාව ඇති වෙන්නේ පෙර සංසාරයේ කරපු පින්පව් එක්ක. පෙර සංසාරයේ පුරුදු එක්ක. ඉතින් පෙර ආත්මවල කරපු අකුසල් මේ ආත්මයටත් ඒ විදියට එනවා නම් මේ ආත්මෙදිත් වෛර කළොත්, ඊර්ෂ්‍යා කළොත් ඒ දේවල් ඊළඟ ආත්මෙටත් පුරුද්දක් විදියට යනවා. ඉතින් මේ දේවල් තේරුම් ගන්න. ඔයා වෛර කරනවා නම්, ඔයා තව කෙනෙක්ට ඊර්ෂ්‍යා කරනවා නම් ඔයාට වෙන්නේ අයහපතක් විතරයි. ඔයාට වෛර කරනවා නම් කෙනෙක්, ඔයාට ඉරිසියා කරනවා නම් කෙනෙක්, ඒ අයට ඔයා මොනවද කරන්න ඕනේ? ඔයා කරන්න ඕනේ ඒ අයට වෛර කරන එක නෙවෙයි. ඒ අයත් එක්ක රණ්ඩුවට යන එක නෙවෙයි. ඒ අයත් එක්ක එකට එක කරන එක නෙවෙයි. ඒ දේවල් දැකත් නොදැක්කා වගේ දරා ගන්න එක, ඉවසන එක. ඔයාට ඒ දේවල් නැසුණා වගේ ඔයා ඒ දේවල් දරා ගන්න එක. ඒ වගේම ඔයා හැමදේම එක්ක මිනිස්සුන්ගේ හැටිත් හොඳින් තේරුම් ගන්න ඕනේ. ඒ අයට ඔයත් වෛර කරන්න එපා. ඔයත් ඒ අය ගැන තරහ ගන්න එපා. ඒ අයගේ සංසාර පුරුදු. ඒ අය මේ ආත්මෙදිත් ගොඩාක් අකුසල් රැස් කර ගන්නවා. ඒ අය ගැන තරහ ගත්තොත් ඔයත් ඒ අය හා සමාන වෙනවා. ඔයා මේ සංසාරය ගැන අවබෝධ කරගත්ත කෙනෙක් විදියට ඔයාට වෛර කරන අයටත්, ඔයාට ඉරිසියා කරන අයටත්, ඔයත් එක්ක තරහින් ඉන්න අයටත් අනුකම්පා කරන්න පුරුදු වෙන්න. ඔයාට ඒ අය ගැන තරහක් එනවා නම් ඉක්මනින්ම හිතන්න, අනේ මේ අය මට වෛර කරලා, මට ඉරිසියා කරලා ඒ අයටම නේද අයහපතක් කරගන්නේ කියලා. ඒත් එහෙම හිතුවට ඔයා ඒ අයව නිවැරදි කරන්න යන්න එපා. එහෙම වුණොත් ඒ අය අතරේ ඔයා තව තවත් වැරදිකාරයෙක් වෙන එක විතරයි වෙන්නේ. ඔයාගේ පිනකට මේ දේවල් ඔයාට දැනගන්න ලැබුණා. ඔයා වාසනාවන්තයි. මේ දේවල් අහන්න සලස්වන්න විශ්වයේ ඔයාව තෝරගෙන ඔයා සතුටු වෙන්න. අනිත් අය කරන දේවල්, කියන දේවල් ගණන් ගන්න එපා. ඒව ගැන හිතන්න එපා. ඔයා හොඳ දේ කරනවා නම්, ඔයා හොඳ විදියට හොඳ අරමුණු එක්ක ජීවත් වෙනවා නම්, ඔයාට ඒ කවුරු මොනවා කිව්වත් ඔයාගේ ගමන යන්න ඔයාට මොන විදියකින් හරි මේ විශ්වයේ මඟ පෙන්වනවා. ඒ නිසා ඔයා කිසිම වෙලාවක වෛරයක්, තරහවක්, ඉරිසියාවක් ඔයාගේ හිතට එන්න දෙන්න එපා. ඔයාට එහෙම කරත් ඔයා ඒ දේවල් ඔයාගේ ජීවිතයට අදාළ කරගන්න එපා. මේ සංසාරය හරිම දිගයි. කෙලවරක් නැහැ. ඒ කෙලවරක් නැති සංසාරයේ ඔයාට ලැබුණු එකම එක ජීවිතයක් විතරයි මේ අවුරුදු ගානකට සීමා වෙලා ඔයාට ලැබිලා තියෙන්නේ. මේව මනුස්ස ආත්මයක් ලැබුණෙත් ඔයාගේ පිනකට. මේ ජීවිතේ ඉවර වෙන්න කලින් පුළුවන් තරම් පින් වැඩ කරන්න. හොඳ දේවල් විතරක්ම කරන්න. පුළුවන් තරම් යහපත් විදියට ජීවත් වෙන්න. ඔයාට වෛර කරන අයටත්, ඉරිසියා කරන අයටත්, ඔයා ආදරය කරන අයට තරම්ම ඔයා මෙත් වඩන්න. ඔයාගේ හිත පිරිසිදුව තියාගන්න. එහෙමනම් මේ වගේ විශ්ව පණිවිඩයක ජීවිතේ හොඳ විදියට වෙනස් කරගන්න channel එක subscribe කරලා දිගටම එකතු වෙන්න. ගිහින් එන්නම් සතුටින් පරිස්සමින් ඉන්න.